පොලිසිය කෘෂි කර්මාන්තය ජල සම්පාදන සංචාර කර්මාන්තය කියන තුනටම අදාළ ප්‍රධාන පාලමක්. විල්පත්තු අභිභූමියේ මොකෙන්ද අයිති? ඒක අයිති RDA එක තමයි. අපි කතා කරන්නේ ඒකනේ. පුත්තලම එළුවන්කුලමේ තමයි ওই පාලම තියෙන කලා ඔය හරහා විල්පත්තු වන සංරක්ෂණයට ඇතුල් වෙන තැන. එතනින් වනජීවි කලාපය ඇතුලේ ප්‍රධාන පාරක් තියෙනවා. පාරක් තියෙනවා. පාලමක් තියෙනවා. පාලම තියෙනවා. කැඩලා තියෙන්නේ. පාලම කැඩලා තියෙන කෝස් එකක් වගේ තමයි තිබුණේ. ඒක වනජීවි කලාපයේ පරිහරණය සඳහා විතරක් නෙවෙයි. ඒවා පුත්තලමයි මන්නාරමයි ඒකාබද්ධ කරන පාරක්. පාල බීසේ ජාතික මාර්ගයක් මේක. දැන් නඩු තීන්දුවෙන් ඇවිල්ලා තියෙන දේ තමයි ඒ කලාපය ඇතුළේ වැඩ කටයුතු වල විතරක් යූස් කරන්න පොදු ප්‍රවාහනට පාවිච්චි කරන්න එපා කියන එක. එපා කියලා. අපි මේක අවස්ථා කීපයකදී මේ පාලමක් ඉදිකිරීමට අපි ගියාට පස්සේ මේ අධිකරණ තීන්දුවත් එක්ක අපිට ඒ කටයුතු ඉදිරියට කරගෙන යන්න බෑ. මන්නාරම පුත්තලම් පාර ඒ පාරද මේ? ඔව් මන්නාරම පුත්තලම් පාර මේ. අර විවෘත කරන්න කියලා මන්නාරම් පැත්තෙන් ඉල්ලනවනේ. දැන් වාහන විශාල ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා රට ඇතුලේ. ඔව්. ඒතර මේක විවෘත කරපුවාම වෙනදා බස් එකක් මිනිස් ලොරියක් බස් එකක් ගියා වගේ නෙවෙයි. ඊට වඩා වැඩි වාහන ප්‍රමාණයක් මේ පාරේ යන්න ඉඩ තියෙනවනේ දැන්. එතකොට මම හිතන්නේ වනජීවි කලාපයට වෙන්න පුළුවන් හානියක් තියෙන්න පුළුවන් විතර. මොකද ඉස්සර හරි දැන් ඉස්සර බස් දිවේ කොයි කාලෙද? 80 ගණන් වල. ඒක 80 ගණන් වලදී. ඒ කියන්නේ මීට අවුරුදු 50කට 45කට කලින් තමයි ওই පාර පාවිච්චි කරලා තියෙන්නේ. ඔව්. එතකොට තියෙන පොඩි ඉතා කුඩා සීමිත වාහන ප්‍රමාණයක් තියෙන කාලෙනේ. දැන් අවුරුදු 50කට පස්සේ ඕක විවෘත කරොත් මට හිතෙන්නේ වනජීවි කලාපයට තියෙන පොඩි වටිනාකමයි ඒ පිළිබඳ ජාත්‍යන්තර තියෙන පිළිගැනීම් සියල්ලටම බාධා වෙයි. ඒ නිසා හොඳම දේ තමයි ඉක්මන් කරලා අපි අනිත් පැත්තෙන් පාරට යන්නේ ඒක. නේද? ඒකේ මේ එතකන් මේක හදනව නම් හදන්න ඕන වනජීවි කලාපයේ පරිහරණය සඳහා විතරයි. හොඳ පාරිසරික සක්‍රියතා අධ්‍යයනයක් කරගමු ජනාධිපතිතුමනි. සක්‍රියතා අධ්‍යයනයක් කරන්න ඕනේ. අපි සල්ලි දීලා තියෙන්නේ මේකට. දැන් මේක අර වනජීවික එකක් ටුරිස්ට් ගොවි ගවාරි මාර්ග එකක් RDA එකක් කියනකට වඩා මේ කණ්ඩායම එකතු වෙලා ප්‍රධාන ප්‍රශ්නේ තියෙන මෙහෙමනේ ප්‍රධාන ප්‍රශ්නේ තියෙන අපි ප්‍රතිපත්තිමේ තීරණයක් ගන්න ඕනකම තියෙනවා මේ පාර පොදු ප්‍රවාහනට දෙනවද නැද්ද කියලා. ඒ කියන්නේ පළවෙනි එක. හැබැයි අපි ප්‍රතිපත්තිමේ තීරණයක් ගන්න යනකොට අපි බැඳිලා ඉන්න නඩු තීන්දුවකට. එහෙමනම් අපි මේ පාලම ගැන හිතන්න ඕන ඒ නඩු තීන්දුවට යටත්ව. ඒක ප්‍රතික්ෂේප කළා පාලම ගැන හිතන්න බෑ. ඒතර තමයි අපි බලන්න ඕන නම් ඒ ඔය දැන් තියෙන වනජීවි කලාපයේ සංචාරක හරේ ඒ සඳහා අවශ්‍ය වෙන ප්‍රමාණයට පාලම කොච්චර අවශ්‍යද නේද? අනිත් පැත්තෙන් අනිත් අරපි සක්්‍යතා අධ්‍යයනය කරන එක. ඕක තමයි මට ඉතින් කරන්න තියෙන්නේ. සංචාර කර්මාන්තය සඳහා ප්‍රමාණවත් වෙන පාලමක් යෝජනා කරන්න බැරිද ඔයගොල්ලෝ? අපිට වාහන ගන්න අවශ්‍යතාවයක් නැහැ. එහා පැත්තේ තියෙන සපාරි වාහන වලින් අනිවාර්යෙන් යා යුතු වෙන නිසා අපිට මේකට මේ උඩින් පාලමක් හද සාධනය එක හොඳයි ඊට වඩා. මගින්ට පමණක්. ගරු ජනාධිපතිතුමනි ඇති ඔතන ඔය කියන පාලම මේ දක්වා තිබුණා. මේ සැරේ ආපදාවෙන් තමයි ඒක ගලවගෙන ගිහිල්ලා ඔය යන්න බැරි වෙලා තියෙන්නේ. මේක සෆාරි ජීප් යන්න සහ විශේෂයෙන්ම අඳුනගත්ත එක තමයි විල්පත්තුව මේ වයඹ පළාතේ ආදායමක් ඉතාමත්ම අඩුවෙන් ගන්නෙ මේ හරියට ඒක කළමනාකරණය වෙන්නේ නැති නිසා. පාලම අපි දානව නම් දාන්න ඕනකම තියෙන්නේ. ඒ පාලමේ විශාලත්වයයි ඒකට මුදල් ප්‍රමාණයත් එක්ක සංසන්දනය කරන්න ඕන. එහෙම නැතුව ජීප් කීපයක් යන්න අපි විශාල පාලමක් ඉදි කරනවද කියලා අපි හිතන්න ඕන. ඒක වෙනම හිතන්න. දැනට අපි කරන්න ඕනකම තියෙන දේ තමයි කැඩිලා තියෙන වැල් පාලම තියෙන එක හදන්න. ඒතර මගින්ට යන්න පුළුවන්. හරි ආය අවුරුද්දෙන් අවුරුද්ද මේ ගම් වතුරෙන් මේ ගහගෙන යන පාලමක් හදලා වැඩක් නැහෙනේ. ඒතර තමයි හරිද? ඒ නිසා ඒක බලන්න ඕන හරියට. නිකම්ම මේ හරි අපිට ජීප් යන්න පුළුවන් වයඹ කලාපේ සංචාර කර්මාන්තෙන් විල්පත්තුව වයඹ වුණාට පුත්තලමට ආදායම මදි. ඒ නිසා අපි ආදායම ගන්න ඕන ලොකු පාලමක් හදන්න ඕන වගේ කතා වැරදිනේ. අපි රටක් හැටියට හිතන්න ඕන. හරිද? දැන් එනවනේ පොඩි නිකන් සංචාර කර්මාන්තය අපිට එකම තැන තමයි විල්පත්තුව. ඒ නිසා විල්පත්තුවෙන් ඇතුල් වෙන්න ලොකු පාරක් ඕන. එහෙම හිතන්න එපා. හරි. දැන් කරන්න ඕනකම තියෙන දේ තමයි ඔයගොල්ලෝ හරියට බලන්න. එතන ස්ථාවර ගම් වතුරට ඔරොත්තු දෙන පාලමක් හදන්න කොච්චර වීදමක් යනවද? ඒක අපි අපේක්ෂා කරන ප්‍රතිඵල ගෙනත් දෙනවද? නැතුව අපේ වෙලා තියෙන දේ තමයි පාලම් බෝක්කු ඇරුණකොට ගොඩක් ඉදිකිරීම් විශාල ලෙස හදලා තියෙනවා. ඒව ඇති ප්‍රයෝජනෙකුත් නැහැ. අපි අවශ්‍ය වෙන ප්‍රතිඵල අපිට ගෙනත් දිලත් නැහැ. ඒ ඉදිකිරීම් වලින් මේ පුත්තලම් පැත්තේ ඇති ලොකු ගොඩ නැගිලි වහලවල් අරමනේ තන පොළවල් හදලා ඇති ප්‍රයෝජනයක් නැති. ඉතින් ওই වගේ ඉදිකිරීම් කරනවා නම් අත්‍යවශ්‍යම ලෙස බලන්න ඕන හොඳ සක්්‍යතා අධ්‍යයනයක් කරන්න ඕන කරලා තමයි ඉදිකිරීම් කරන්න ඕන. ඒ නිසා දැනට කරන්න තියෙන්නේ తాවකාලික පාලම හදන එකයි. ඒක තමයි ඉස්සෙල්ලම කරන්න. ඒක කවුද කරන්න ඕන? වනජීවිකෙනි. తాවකාලික වැල් පාලමක් ගැන කිව්ව කවුද කරන්නේ ඒක? ඒක මේ වනජීවී කළා පුළුවන්. මම අදත් කතා කරා. ඒතර වනජීවිකෙන් රිපෙයාර් කරන්න පුළුවන්. අපිට මේ නේවි එකෙන් හරි ඉංජිනේරුමේ අදාළ පුළුවන් නේ ඔබතුමාලා මේ ටිකක් දෙනවා නම් අපිට බොහොම ලේසියෙන් කරගන්න පුළුවන්. හරි එහෙම. ගරු ජනාධිපතිතුමනි
පුත්තලම දිස්ත්‍රික්කයේ ජාතික මාර්ග පද්ධතියේ මාර්ග 26ම ස්ථාන 58කදී ආපදාවට ලක් වුණා. ප්‍රධාන වශයෙන් පාලම් දෙකක් බිඳ වැටුණා. එකක් තමයි නයිනමඩම ඉරණවිල හලාවත මාර්ගයේ පාලම 23.1 ඒ පාලම බිඳ වැටුණා. ඊට අමතරව පුත්තලම ත්‍රිකුණාමලේ මාර්ගයේ 16.2 තබ්බව පාලම බිඳ වැටුණා. ඊට අමතරව 38.1 කලාවය හරහා පාලම හරහා දෙබස පිසුම් මාර්ග බරපතල ලෙස ආපදාවකට ලක් වුණා. මේ අවස්ථාව වෙන විට එකපාරක් කර සියලු මාර්ග යථා තත්ත්වයට එහෙම නැත්නම් වාහන ගමනාගමනයට හැකිවන පරිදි සකස් කරලා තියෙනවා. ඒ ඉතුරුන පාර තමයි නයිනමඩම ඉරණවිල හලාවත මාර්ගය. ඒකේ තත්ත්වය මොකද්ද? දැන් ඒ තත්ත්වය මෙතන පාලම ඉදිකිරීම කරන්න ඕනේ. අපි ඉන්දියානු රජයෙන් පරිත්‍යාග කළ පාලමක් එතෙන් ගෙනවිත් තිබෙනවා. නමුත් ගරු ජනාධිපතිතුමනි අපිට ඒ පාලමක් මීටර් 50ක් දක්වා තමයි උඩරිම යන්න පුළුවන්නේ. මෙතන මීටර් 80කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඒක නිසා මැද කණුවක් සවි කිරීමට අවශ්‍ය වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ මෙම් පාලම සතියක් ඇතුළත ඉදිකරන්න. නමුත් මෙතන මේ ජලයේ ඊටාම ජල ප්‍රවාහය ඊටාම ප්‍රවේගයෙන් ගමන් කරනවා. ඊට අමතරව ජලය තියෙනවා අඩි 20ක් පමණ. මේක ඊට අමතරව රොක් එක තියෙන්නේ ගම් පතුලේ ඉඳන් මීටර් 25ක් 30ක් අතර. ඒ නිසා අපිට බෝඩ් ෆයිල් ගහන්න වෙනවා. ඒ නිසා අපි ගරු ජනාධිපතිතුමන් ඉල්ලා සිටින්නේ සති 4ක කාලයක් දෙන්න මේ පාලම ඉදිකිරීම කටයුතු කරන්න. විකල්ප මාර්ග තියෙනවද? විකල්ප මාර්ග එතකොට මෙතන මේ පාර තියෙන්නේ පෑලියගොඩ පුත්තලම් මාර්ගයට සමාන්තරව බීච් එක දිගේ. එතකොට නයිනමඩම තියෙන්නේ මේ ඒ පෑලියගොඩ පුත්තලම් මාර්ගයේ ඒක මුහුදයින දිගේ මෙතන කිලෝමීටර් 23ක්. ඒ කියන්නේ ඔය මේ තුඩුවාව පාලමට තියෙනවා. එතකොට ඒකයි පෑලියගොඩ පුත්තලම් පාරේ ඇක්සස් රෝඩ් තියෙනවා. එතන ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් මෙතන තුඩුවාව පාලමේ ඉඳන් හලාවතට තියෙනවා කිලෝමීටර් 10ක්. ඒක කලපුව නිසා ඇක්සස් එකක් නැහැ. දැනට අර පාලම හරහා බෝට්ටු භාවිතා කරනවා. ඒ අපහසුතාවයේ තියෙනවා. කොච්චර ප්‍රමාණ ජීවත් වෙනවද අනිත් පැත්තේ? ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වශයෙන් ගත්තත් එතකොට 4ක් විතර තිබෙනවා. අලත් මාර්ගවල මාර්ග 30කුත් නිර්මිත 9කටත් හානි සිදු වුණා. ඒකෙන් දැන් කොඩිටිප්පුව කච්චකඩුව කියන පාර විතරයි එතන පොඩි බෝක්කුවක් තියෙන මීටර් 5ක වගේ. ඒක එක පැත්තකින් විතරයි කැඩිලා තියෙන්නේ. එතන වතුර තියෙනවා. තව සති දෙකකින් වගේ අපිට ඒක ආරම්භ කරන්න පුළුවන්. අනිත් ටිකේ ගැටලුවක් නැහැ. දැන් යන්න පුළුවන් මට්ටමට සකස් කරලා තියෙන්නේ. දැනට සකස් කරලා තියෙන පාරවල් తాවකාලිකව සහ ස්ථිර ලෙස වෙන් කරලා තියෙනවද? తాවකාලික විතරයි දැනට සකස් කරලා තියෙන්නේ. ස්ථිරව ගන්න දැන් අපි අස්තමේතු සකස් කරමින් යනවා. අර මිලියන් 100න් අපි පුළුවන් ටික ලබන සතියේ පටන් ගන්නවා. අතිගරු ජනාධිපතිතුමනි පළාත් පාලන මාර්ග 825න් දැනට අපි පළාත් සභාව මේ වෙනුවට අපිට මුදල් දීලා මිලියන 92.64ක වැඩ ගොඩක් ඉවර වෙගෙනත් යනවා. ඒ වගේ ඇස්තමේන්තු තව එමින් පවතිනවා. එතකොට තව අපිට 31 වෙනකොට ඒ වැඩ ටික මිලියන 92 වැඩ ඉවර වෙනවා. ඊළඟ අවුරුද්දේ පළාත් පාලන දෙපාර්තමේන්තුව වෙත ලැබෙන ප්‍රතිපාදන වලින් මිලියන 250ක් වෙන් කරන්න පුළුවන් පුත්තලම දිස්ත්‍රික්කයට. ඉතිරි ටික නම් එතකොට අනිත් ප්‍රතිපාදන ටික හොඳයි. වැඩ ටික ඔක්කොම ලබන අවුරුද්ද කරන්න පුළුවන්. කරන්න පුළුවන් දැනටත් යන්නේ වගේ අපේ ගොඩක් මේ තුමනි බොරළු මාර්ග තමයි ගොඩක් තියෙන්නේ. ඔව් එතකොට දැනට බොරළු දාලා හදන වැඩ ටිකේ මිනිස්සුන්ට යන්න පුළුවන් මට්ටම හදනවා. අර කොන්ක්‍රීට් තාර පාරවල් වලට ටිකක් වැඩිපුර මුදලක් එතකොට සභාර මුදලිනුත් කොටසක් දැම්ම හැකි. අපිට ලබන අවුරුද්දට තව මිලියන 250ක් විතර පුළුවන් නම් වැඩිපුර අතරේක ඔව් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා.